හෙලෝ යාලට කොහොමද? ඉතින් අද තමයි මම පළවෙනියට මගේ YouTube vlog එක කරන්නේ. ඉතින් මම අද හිතුවා ඔයාලට ඉස්සෙල්ලාම මගේ channel එකෙන් කොහොමද අපි එකතු වෙලා හදපු මුං යට වගාව කියලා පෙන්වන්න. ඉතින් අද බලමුද කොහොමද අපේ මුං යට වගාව සාර්ථකයිද අසාර්ථකයිද කොහොමද හැදිලා තියෙන විදිය අපි දැන් මේ දවස්වල කරන්නේ මේකේ පළදාව නෙලන එක. ඉතින් අපි බලමු කොහොමද නෙලාගත්ත පළදාව සහ කොහොමද මේ වගාව වෙලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි යමුකෝ අපේ කුඹුරට. ඉතින් මේ විදියට මම ඇවිදන් යනවා. ඉතින් මගේ හොඳම යාළුවෙක් කියලා කිව්වොත් හරි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ගෙදර. ඉතින් බලමු කෝ කියලා ඉස්සෙල්ලාම යාළුවා. ඔන්න දැන් මම කතා කරනවා. මම කතා කරාට දැන් බලන්නේ වෙනද නම් මම එන දිහා බලාගෙන ඉන්නවා. මම එද්දිම එනවා. දැන් අද නෑ මම ඒකින්ද ඉස්සෙල්ලාම බැලුවා මෙයා කොහෙද ඇයි මේ එන්නේ නැත්තේ කියලා. ඉතින් මෙයා ඉන්නවා මම එනකම් බලාගෙන. ඉතින් අපි යන්කෝ මම ඔයාලට පෙන්නන්නේ ගර්කින් වගාව. ඔයාලා දන්නවද මේ ගර්කින් වගාව ගැන? මේ තියෙන වැල් జాතිය ගර්කින්. ඉතින් දැන් නම් මේ මම පෙන්නන්නේ මුං යට. මුං යට කඩාගත්තු විදිය කොච්චර කොහොමද තියෙන්නේ කියලා තමයි මම දැන් මේ පෙන්නන්නේ. ඉතින් අපි කිලෝ 5ක් වගේ තමයි වැපුරුවේ. මේ වගේ ප්‍රමාණයක තමයි හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ ගර්කින් වගාව. ගර්කින් කියන්නේ පිපිඤ්ඤා වගේ තමයි මේක කරන්නේ එක්ස්පෝර්ට් කරන එක. මේ තියෙන්නේ අපේ මුං යට වගාව.